උඹලකට දාන්න ඕනේ නෑ. හාල් මැසු දාන්න ඕනෙත් නෑ. කරවල දාන්න ඕනෙත් නෑ. මෙන්න මේ විදියටම රාපු තෙම්පරාදුව හදමු. මිස් බේකර් කිචන් YouTube channel එකට ඔබ සැමම ආදරයෙන් පිළිගන්නවා. අද මම ඕගොල්ලන්ට කියලා දෙනවා උඹලකට හාල් මැසු කිසි දෙයක් නැතුව දානෙකට උනත් පූජා කරගන්න පුළුවන් වෙන විදියට රාපු තෙම්පරාදුවක් හදාගන්න විදිය. මෙන්න මේ වගේ රාපු වල ගෙඩි දෙකක් මම ගන්නවා. මෙතන ග්‍රෑම් 300ක් තියෙනවා. මුලින්ම කරන්න ඕනේ පොත්ත ඉවත් කරගන්න ඕනේ. ග්‍රේටරේ තියෙන මෙන්න මේ හීනි කීරි පැත්තෙන් අපි රාපු ටික ග්‍රේට් කරගන්නවා. දැන් අපි බලමු කොහොමද උඹලකඩ හාල් මැසු කිසි දෙයක් නැතුව රසට කොහොමද රාපු තෙම්පරාදුව හදන්නේ කියලා. උයන භාජනයේ අඩිය ඝනකම් භාජනයක් ගන්න මධ්‍යම කින්දරේ උයන්න පටන් ගන්න. තෙල් මේසැනි දෙකක් හොඳටම ඇති. තෙල් ටික රත් වුණාම අබ සූදුරු එකතු කරගන්නවා. අබ තේ හැඳි භාගයයි සූදුරු තේ හැඳි එකයි. රම්පේ කරපිංචා. දැන් සූදුරුයි අබයි හොඳට පිපිරෙන්න ඕනේ. එතකම් මෙන්න මේ විදිහට කවලම් කරගන්න. අබයි සූදුරුයි පිපුරුනාට පස්සේ මම ලුණු ගෙඩියක් කපලා එකතු කරගන්නවා. මම ලුණු ටික පොඩ්ඩක් ලොකුවට තමයි කපාගත්තේ. මොකද රාපු ටිකත් හීනියටම ග්‍රේට් වෙලානේ තියෙන්නේ. දැන් ලුණු ටික මෙන්න මේ වගේ කවලම් කර කර තෙලෙන් තෙම්පරාදු කරගන්න. ටිකක් තෙලෙන් මැලවුනම හොඳටම ඇති. තෙම්පරාදුවට අවශ්‍ය සැර මම ගන්න වියලි මිරිස් වලින්. අමු මිරිස් ගණන් කාලෙට වුණත් වියලි මිරිස් කරල් දාලා මෙන්න මේ විදිහට තෙම්පරාදුවක් හදාගන්න පුළුවන්. ඇට පිටින්ම කරල් ටික කපලා තෙම්පරාදුවට එකතු කරගන්න. තෙම්පරාදුව පොඩ්ඩක් එහාට කරලා මෙන්න මේ වගේ කහ තේ හැඳි කාලක් දාලා තෙලත් එක්ක චුට්ට වේලාවක් කලවම් කරාම ලස්සන පාටක් තෙම්පරාදුවට එකතු වෙනවා. ඒ වගේම හොඳ සුවඳකුත් එකතු වෙනවා. ලුණු ටික තෙලෙන් මැලවුණාට පස්සේ තමයි ලුණු කුඩු එකතු කරගන්න ඕනේ. ලුණු කුඩු ඔයා කැමති ප්‍රමාණයක් එකතු කරගන්න ඔයාගේ රස අනුව. අමු මිරිස් ගණන් කාලෙට උඹලකඩ හාල් මැසු කිසි දෙයක් දාන්න නැතුව දානයකට උනත් පූජා කරන්න පුළුවන් මේ රාපු තෙම්පරාදුවට ඔයත් කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න මෙන් ආදරණීය ඉල්ලීමක් කරනවා. දැන් මම එකතු කරගන්නවා ග්‍රේට් කරගත්ත රාපු වල ටික. දැන් තියෙන්නේ විනාඩි 5ක්වත් මෙන්න මේ වගේ කවලම් කර කර තෙම්පරාදු කරගන්න. පිහනින් වහන්න අවශ්‍ය නැහැ. මේ වගේ දිගටම කවලම් කරන්න තියෙන්නේ. මේ වගේ රෙසිපීස් මගේ ගොඩක් තියෙනවා. හරිම ලේසි. ඒ වගේම උඹලකඩ හාල් මැසු කිසි දෙයක් දාන්න නැතුව තමයි මගේ ගොඩක් රෙසිපීස් හදලා තියෙන්නේ. මෙන්න මේ ගානට තෙම්පරාදු කරගත්තාම හොඳටම ඇති. තව කෙනෙක්ට මේ තෙම්පරාදුව ප්‍රයෝජනයක් වෙනවා කියලා හිතෙනවා නම් ෂෙයා කරන මේ වගේ Facebook එකේ WhatsApp group එකේ ෂෙයා කරන මෙන් ආදරණීය ඉල්ලීමක් කරනවා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක් අරන් මම නැවත එන්නම්. සුබ දවසක්. ආයුබෝ වේවා.